එයාගේ අම්මා මැසේජ් එකකුත් දාලා තිබ්බා මේ කොල්ලගේ ෆොටෝ එකක්. මට කවුද කියලා මතක නැතුව හිටියේ. මට අර ආපදා කාලවල දික්ටා කාලවල ඒ කොල්ල සෑහෙන්න ආවා මේ උදව් කරන්න. ඒ කියන්නේ ඔය අම්මා සල්ලි වල ඒ සල්ලි වලින් ඒ ළමයා තමයි ඇවිල්ලා බඩු ගෙනල්ලා දීලා ගියේ සෑහෙන මේකක් දුන්නා. ඔය දැන් අපි බයික් පදිනවා කියලා කියද්දි ඔලුවට එන්නේ නිකන් අර රස්තේ ආදුවගේ එකක්නේ. ඒ කොල්ලා එහෙම කොල්ලෙක් නෙමෙයි. මේ මම පස්සේ ඒ කොල්ලා කවුද කියලා හරියටම දැනගත්තේ මේ මම හිතන්නේ ඉස්කෝලේට නිකන් යද්දිත් නෙමෙයි ඔක වෙලා තියෙන්නේ. ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් කෙනෙක් මොකක් හරි වගකීමක් තියෙන ඒ කොල්ලට උදේ පාන්දර 6ට දුකද එන්න කියලා තියෙන නේද? ඩියුටි දාලා තියෙනවන්න හරි. ඩියුටි දාලා තියෙනකොට ඒකට යන්න පරක් වෙලා මොකක් හරි වෙලා තමයි මේ ගිහිලා තියෙන්නේ. කොල්ලගේ බයික් එකෙන් නෙමෙයි නේද ගිහිල්ලා තියෙන්නේ. අනිත් එක්ක නෑ බයික් එකෙන්. බයික් එක මාරු කරන්නේ. බයික් එක මාරු කරන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ කොල්ලා මෙන්න හොඳ කොල්ලෙක් මම දන්නවා. ඒ කියන්නේ ඉස්කෝලේත් මං හිතන්නේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකට ඉල්ලලම ගත්තු කොල්ලෙක් සහ මේ ඔය වැඩවලට එහෙම මාර සපෝට් එකක් දෙන හොඳ කොල්ලෙක්. ඒගොල්ලෝ ප්‍රිෆෙක්ට් යන්නත් බෑ කියලා. හේතුව මේ අයියා අයියත් හෙඩ් ප්‍රිෆෙක්ට් කොහෙද ඉඳලා තියෙන්නේ මං හිතන්නේ. මන් දන්නේ මොකක් හරි ඒ නිසා මේ එක්සෑම් කරගන්න බැරි වෙයි කියලා බයේ ඒ ප්‍රිෆෙක්ට්කමත් එපා කියලා. ඒත් අර ඒ කොල්ලා හොඳ නිසා බලෙන්ම අරගෙන තියෙන්නේ මේ මාර දක්ෂ ළමයෙක්. පව්. ඒ කියන්නේ මේ අර මම හිතුවට අර අපි හැම දැන් කන්න දැන් ඇක්සිඩන්ට් වෙච්ච ගමන් බයික් එකක් නම් ඇක්සිඩන්ට් උනේ අපි කියන්නේ මොකද්ද? උගේ වැරද්ද කියලානේ. එහෙම නොවන දැන් තියෙනවා කියන්නේ ඒ කියන්නේ මම දන්නේ ඒ වෙලාවේ මොකක්ද ඇක්සිඩන්ට් එක වෙච්ච හේතුව කියලා. හැබැයි අර ඒ කොල්ල එහෙම දඟලන ක්‍රමේ සාමාන්‍ය කොල්ලෙට්ට හීන තියෙනවා ආසාව තියෙනවා ඒ කාට තියෙනවා. අර ඒ මොහොතේ මොකක්ද උනේ කියලා මම දන්නේ නැහැ. හැබැයි දැන් දන්නේ බයික් එක වැදලා තියෙන බස් එක කියලා. බස් එක වැදලා තියෙන බස් එක මම හිතන්නේ මම දන්නේ නැහැ සිද්ධි මොකක්ද කියලා. ඒකත් නෙමේ කතාව. ඒ ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේ තාත්තා ඒ ඇක්සිඩන්ට් එක දැකලා තාත්තා දන්නේ නැහැ මේ පුතා කියලා. ඇයි ඒ පුතාගේ බයික් එක නෙමෙයිනේ. තාත්තා එතනින් ගිහිල්ලා තියෙන්නේ. ඒ ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේ තාත්තා අනිත් පැත්තේ පාර ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒක වැඩන්නේ කතාව. පව් අහිංසක කොල්ලෙක් එන පුදුම දක්ෂ ළමෙක්. ඒ කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඒක වෙලාව වෙන්නේ නැති. ඒ අර දඟ කරලා නිකන් අර ඔය බීගෙන එහෙම ගිහිල්ලා එහෙම වෙච්ච ඇක්සිඩන්ට් එකක් නෙමෙයි. ඩියුටි යන ගමන් වෙච්ච දෙයක් ඒක. පව්. ඒක මම දැක්කා වීඩියෝ කීපයක් කරන කෙනා මමත් කලින් කතා කරේ ළමයිගේ වැරදි නිසා වෙන දේවල් නේ මේක ඒ වෙලාවේ මොකද්ද වැරද්ද දන්නේ නැහැ. හැබැයි අර ඒ කොල්ලා හොඳ ළමයෙක්. ඒක හොඳ ළමයෙක් ඒ ළමයා. පරක් වෙලා දවසක් ඇවිල්ලා මං ඉස්සරහත් වාඩි කරවගත්තා. මට ඊට පස්සේ තමයි ඔය ටික ඔක්කොම දැන් ලින්ක් වෙවි ආවේ. පරිස්සම් වෙන්න. හොඳයි බයික් වල යනකොට විශේෂයෙන් පරිස්සම් වෙන්න. අපි කොච්චර හොඳට ගියත් සමහර ලාවට ඉස්සරහින් පිස්සෙක් එන්න පුළුවන්. එහෙම දේවල් වෙනවා. අම්මෝ.